Hi, good morning. Happy Valentine's Day. අපිට පුළුවන් වුණා ඉර සේවයත් බලාගෙනම මේ ගමන අරඹන්න. ඉතින් අපි දෙන්න හිතුවා වැලන්ටයින් දවසේ අපේ නිවාඩුව ගත කරන්න. මේ වෙලාව නම් 6:00 විතර ඇති. ඉතින් අපි ඉන්නේ නම් කුරුණෑගල. කුරුණෑගල ඉඳලා අපි හිතුවා one day trip එකක් යන්න. ඉතින් අපි දෙන්න ගියේ නම් බයික් එකේ තමයි. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරයි කියලා. මේ යන ගමන් තමා මේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. ඉතින් අපි දෙන්න හැමදාම වැඩ කරලා මහන්සි හින්දා හිතුවා පොඩි විවේකයක් ගන්න කියලා. ඉතින් අපි දෙන්න මේ ගොඩක් දවස් නම් ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. මැරි කරාට පස්සේ අපි ගියපු ලොං ට්‍රිප් එකක්. ඉතින් මීට කලින් අපි ගමේ හිම ගිහිල්ලා තියෙනවා. මේ ගියාට මෙච්චර එන්ජොයි කරේ නැහැ. ඉතින් මේ අපි ගියේ නම් මීරිගම පාර හරහා. මේ යන ගමන් ලස්සන වටපිටාව මම ලස්සනට වීඩියෝ කරා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න. ලස්සන වටපිටාවක්, තොටු පාලම්, ලස්සන අහසක්, පැහැදිලි වටපිටාවක් තමයි එදා නම් තිබ්බේ. ඉතින් මම මේ වීඩියෝ එක දාන්න ටිකක් පරක්කු වුණා වැඩ නිසා. ඉතින් බලන්නකෝ මේ තමයි මගේ nail art එක, වැලන්ටයින් nail art එක. ඒක තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් අපි ආයෙත් යන්න පටන් ගත්තා. ලස්සන කඳු මැදින්, එතකොට ටවුන් මැදින්, පස්කොලන්, පාලම්, කඳු මැදින් තමයි මේ ගමන පටන් ගත්තේ. ඉතින් යනකොට නම් පැහැදිලි අහසක් තිබ්බා. බලන්නකෝ අන්තිම වෙනකම්ම. මේ වීඩියෝ එක තමයි part 1 එක. නුවරඑළිය ලස්සන තමයි මේ. බලන්නකෝ මාර වංගු ගොඩක් තමයි තියෙන්නේ. මේ වංගු නම් කොහොම හැදුවද කියලා හිතා ගන්න නම් බැහැ. ඒත් එක්කම තමයි පහුගිය කාලේ දිත්වා කුණාටුව තිබ්බා. ඉතින් ඒ කුණාටුවෙන් පරිසරයට ලොකු හානියක් වෙලා තිබ්බා. ඔයාලා නුවරඑළිය යනවා නම් මේ හැම දෙයකටම මුහුණ දෙන්න බලාගෙන තමයි යන්න ඕන. මොකද පාර හැම තැනකම වගේ පස්කඳු කඩන් වැටීම් තියෙනවා. එතකොට ගල් එහෙමත් පෙරලිලා පාරට ඇවිල්ලා තියෙනවා. එක ලේන් එකක් තමයි පාරෙන් සමහර තැන් වලින් තියෙන්නේ. සමහර තැන් වලින් පාර යට කොටස උඩ නිකම් පොත්ත වගේ තියෙනවා. යට කොටස පස් කඩාගෙනම වගේ ගිහිල්ලා තියෙනවා. තාම ඒ හරිය පටන් ගත්තේ නැහැ මේ වීඩියෝ එකේ. සමහර මිනිස්සු පස් වලටම යට වෙලා තිබ්බා. ඔයාලා දකින්න ඇති ටීවී එකේ නිවුස් වලින්. ගෙවල් පවා යට වෙලා තිබ්බා. එතකොට ජීවිත පවා හිමි වෙලා තිබ්බා. ඒක නම් හද කම්පා කරන කතාවක්. එතකොට ඉස්සරහට නුවරඑළියක් තියේද නැද්ද කියලා මට නම් හිතා ගන්න බැහැ. මොකද ඒ තරමටම නුවරඑළිය දැන් නම් අසුන්දර වෙලා තියෙන්නේ. සුන්දර නුවරඑළිය ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන්. නිවාස හානි, එතකොට කඳු කඩා වැටීම් මන්දා ඉස්සරහට කොහොම වෙයිද කියලා. මොකද අපි ගියේ 14 වෙනිදා. ඉතින් 13 වෙනිදා තමයි වැස්ස පටන් අරන් තියෙන්නේ එහෙට. ඉතින් අපි නුවරඑළිය ගිහින් එද්දි හොඳටම වැස්සා. එතකොට හොඳටම මේදුමයි සීතලයි. ඉතින් අපි කිසිම දෙයක් අරගෙන ගියේ නැහැ. පායලා තිබ්බ නිසා. ඉතින් එච්චර ලොකු දෙයක් අපිට හිතුනෙත් නැහැ. ඉතින් ඔයාලා යනවා නම් සියලුම දේට සූදානම් වෙලා තමයි යන්න ඕන.
එහෙම ගිහිල්ලා අපි උදේ ආහාරයට කඩේකින් නැවැත්තුවා. ඉතින් ඒ කඩේ ඉස්සරහම වගේ කන්දක් තියෙනවා. ඒ කන්ද සේරම නාය ගිහිල්ලා තිබ්බා. මේ කඳු පාලම් ලෝකු සේරම කැඩලා තිබ්බා. ඉතින් අපිට බලන්නකෝ ඒ මග දිගට මෙහිම නම් නුවර එළියට කොහොමද ඇද්ද? මේ මිනිස්සු කොච්චර බයකින් නම් ඉන්නව ඇද්ද? ඉතින් මේව කොයි කාලෙක හදනව ඇද්ද? අනේ මන්දා මට තියෙන ප්‍රශ්න මෙව තමයි. බලන්නකෝ ඒ තරමටම වංගු. නුවර එළිය ගියපු කට්ටිය දන්නවා වංගු. නොගියපු කට්ටියත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න. මෙහෙම තමයි දැන් නුවර එළියට යන පාරේ තත්ත්වය. මේවා කවද කොතනින් ප්‍රතිසංස්කරණය පටන් ගනීද කියලා හිතාගන්න බැහැ. දැනට මාස කිහිපයකුත් ගෙවුණා. තවමත් එහෙම්මමයි. මේ වගේ මං මාවතකින් තමයි අපේ ගමන ඉස්සරහට යන්නේ. ඉතින් බොහොම අවධානයෙන් තමයි මේ පාරේ යන්න නම් ඕන. ඉතින් බලන්නකෝ. දරු පවුල. යන්න විවේකයක් ගන්න ඒ පටේ සුවය මෙච්චර ලස්සන තැනක් නේද මේ මෙහෙම වෙලා තින්නේ. ඔබ්බා බලන්නකො මෙහි වීඩියෝ කරා මෝරා මේ ගල් කොහොම කඩන් ගිහිල්ලාද මන්දා පාර තව යට තියෙන්නේ. මොකක්ද නේ අපි ඉස්සර සබාදහමෙන් දීපු දඩුවන් තමයි. කොහොම ගල් කඩන් ඇවිල්ලාද මන්ද?
මේ වගේ කවදා හදා ඉදන්නේ නැහැ නේ. Biar yang mana motor para kendo itu ya tuh. Oh, orang gas pada nggak. Wah, di bagal di mana? Ada gangguan ini. Dua lagi nih ya. Dua panser. Mar khanda kuda di ini kan nih? මේ ප්‍රදේශවල ජීවත් වෙන අප මොනවා බයිකින් ජීවත් වෙනවා ඇත්ත. මේ වගේ ගමනක් යනවා බයික් වලම තමයි නේ. අම්බුලුව. කුමක් සිදු වේද කියලා දියෙන් තමයි ගිරෙන්නේ. හැබැයි ඉතින් පයින් යන්න වෙන්නේ නේද? අපි කරගන්නත් අපේ සුපුරුදු පරිදි ඉතින් සුපුරුදු පරිදි දැන් නම් නිදහසේ සතුටින් ඉන්න බෑ. මන් දන්නේ කොහොම මේ වටපිටාවේ මිනිස්සු ජීවත් වෙනවද කියලා. අපිට දැක්කත් ඇඟ හිරි වැටෙනවා, බය හිතෙනවා මේ ප්‍රදේශය දැක්කහම. ඉතින් බලන් ඉන්න ඉස්සරහට කොහොම ඉරණමක්ද නුවරඑළියට අත් වෙලා තියෙන්නේ කියලා. Wanggu nang wanggu, dah ada wanggu deh. Abu. Buat saya nih apa pun. Buat saya nih pun. Kewal peno චූටි kewal. केवल पेन है टी कोई कौन दे Continue for 3 kilometers. පොඩි කාලේ ආවට පස්සේ මේ
පොළ. සිංහම් පිටිය. මේ තමයි කොත්මලේ ජලාශය. එහෙමද? මේකද? ඈ? කවුරුද නන්නේ? ඇතුළේ යන්න දෙන්නේ නැහැ. නිකන් බලලා යන්න තියෙන්නේ. අනිත් පැත්තත් ඒ වගේ වෙන්න තියෙන්නේ. එච්චරයිද? ඈ? ඉතින් අර අයියා. එහෙම යන්න දෙන්නේ නැහැ. නෑ. වතුර නෑ දැන් මේ කාලේ. ආය යන්න තැන නෑනේ. කොත්මලේ ජලාශය හිඳිලා. ඉතින් හදනනේ මොකක්ද? අහන වතුර නවත්තලා ඇත්තනේ. ඒ කියන්නේ අර රුඩ මට්ටමට වතුර පිරෙන්නේ නේ. ඒතර මෙතන මේ වතුර පාරක් කියන්නේ මොකද්ද පොඩියට? මේ වතුර ඔය හරස් කරලා නේද? ඔය වගේ ඒ ටික හරස් කරලා තියෙන කියලා. නේද ඔය හරස් කරලා නෝ අදින්න වෙන්නේ අර දෙන්නේ.